पेपर එකේ 16 වෙනි ප්‍රශ්නය තරංගයක් වර්තනය හා පරාවර්තනය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා අහන්නේ. වර්තනයේ මේ පරාවර්තනය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය අහන්නේ. එතකොට මේකට උත්තර දෙන්න මේ સિદ્ધාන්තය වල දැනගෙන ඉන්න ඕනේ. පරාවර්තනයේදී මේ එන කිරණයට කියන්නේ පතන කිරණය, වැදිලා ආපහු යනට කියන්නේ පරාවර්තන කිරණය කියලා. දැන් දර්පණයෙන් පස්සේ. එතකොට පතන කිරණයේ පරාවර්තන කිරණයේ මේ එන ප්‍රවේගය මේ ප්‍රවේගයට සමානයි. දෙන්නගෙන් ප්‍රවේග දෙක සමානයි. මෙයාගේ සංඛ්‍යාතය යන එකනගේ සංඛ්‍යාතයට සමානයි. ඉන්නේ පතනයි පරාවර්තන කිරණ දෙකේ සංඛ්‍යාත දෙක සමානයි. ඒ වගේම මේ දෙන්නගේ තරංගායාමත් සමානයි. මෙයාගේ තරංගායාමය මෙයාගේ. එහෙනම් දැන් මතකයි මෙයාගේ ප්‍රවේගයයි මෙයාගේ ප්‍රවේගයයි සමානයි. මෙයාගේ සංඛ්‍යාතයයි මෙයාගේ සංඛ්‍යාතයයි සමානයි. මෙයාගේ තරංගායාමය මෙයාගේ තරංගායාමය සමානයි. එහෙනම් ඒ තුනම සමානයි මේ පරාවර්තනයේදී. වර්තනය ගත්තන් පස්සේ එන කිරණය පතන කිරණය මේ පැත්තට යන එකට වර්තන කිරණය කියලා කියන්නේ. ඒතර මේ දෙන්නගේ සංඛ්‍යාත දෙක විතර සමාන වෙන්නේ. ඒ කියන්නේ පතන කිරණයේ සංඛ්‍යාතයයි වර්තන කිරණයේ සංඛ්‍යාතයයි විතර සමාන වෙන්නේ. අනිත් දෙක වෙනස්. ඒ කියන්නේ තරංගායම මෙයාට වඩා මෙයාගේ වෙනස්. ප්‍රවේගය මෙයාට වඩා මෙයාගේ වෙනස්. ඒකින්ද මේ පොඩ්ඩක් මෙහෙම කෙලින් යන්න ඕනේ. පොඩ්ඩක් මෙහෙට හැරිලා එන එක අභිලම්බයේ ඉවතට අභිලම්බයේ දෙසට හැරෙන්නේ. ඒ ප්‍රවේගය වෙනස් වෙන හින්දා. එහෙනම් ප්‍රවේගය මේ පැත්තට වඩා මේ පැත්තේ වෙනස්. තරංගායමයත් වෙනස්. සංඛ්‍යාත දෙක විතරක් මේ දෙන්නගේ සමානයි. ඒ තියරිය දැනගෙන තමයි යන්න ඕනේ. දැන් බලමු ප්‍රශ්න පත්‍රයේ කොහොමද හරියන්නේ කියලා. එක පරාවර්තනයේදී ප්‍රවේගය වෙනස් වේ. පරාවර්තනයේදී ප්‍රවේගය වෙනස් වේ. පරාවර්තනයේදී ප්‍රවේග දෙක වෙනස් වෙන්නේ නැහැ. මම කියන්නවනේ පරාවර්තනයේදී මෙයාගේ ප්‍රවේග දෙක සමානයි කියලා. එහෙනම් පළවෙනි වගන්තිය එතනින්ම වැරදි. දෙවෙනි එක වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් නොවේ. හරි. වර්තනයේදී සංඛ්‍යාතය මේ දෙන්නගේ සමාන. සංඛ්‍යාතය විතරමයි සමාන. හරි. එහෙනම් ඒ දෙවෙනි වගන්තියේ කෑල්ල හරි. ඉදිරි කෑල්ල බලමු අපි. ප්‍රවේගය වෙනස් වේ. ඔව්. මෙයාගේ වර්තනයේදී මෙයාගේ මේ දෙපැත්තේ ප්‍රවේග දෙක වෙනස් වෙනවා. සංඛ්‍යාත දෙක සමානයි. ඒක තමයි දෙවෙනි වගන්තියෙන් කියන්නේ. වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් නොවේ. ප්‍රවේගය වෙනස් වේ. ඒක හරි. ඒකට දෙවෙනි වගන්තිය. ඊට පරාවර්තනයේදී ප්‍රවේගය වෙනස් වේ. වැරදිනේ. පරාවර්තනයේදී පතන සහ පරාවර්තන කිරණ දෙකේ දෙක සමානයි. ඔක්කොම සමානනේ ඒක. ඊගාට හතර වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. වර්තනයේදී සංඛ්‍යාතය විතරයි සමාන. තරංගායාමයේ මේ දෙන්නක වෙනස්, ප්‍රවේග දෙකත් වෙනස්. එතකොට ඒකින්ද මේ වගන්තියත් වැරදි. මේකේ මේ ඔක්කොම සමානයි. ප්‍රවේග දෙක සමානයි, සංඛ්‍යාත දෙක සමානයි, තරංගායාම සමානයි. එහෙනම් උත්තරය දෙක එන්නේ මේකට.